මෙය ස්වර්ණ ලංකාව පාලනය කළ ශ්‍රේෂ්ඨතම අධිරාජයා වූ රාවණා රජුගේ සුප්‍රසිද්ධ මාලිගාවයි. අපේ මාතුහූමියේ සශ්‍රීකත්වය බලන්න. මේ දනුමොනරය අපව ජයග්‍රහණය කරා ගෙන යයි. අපි ලංකාවේ සතුරන්ට දැම් පහර දිය යුතුයි. වේනත් මාර්ගයක් නැහැ. ඔබේ අන පරිදි මහරජ. මේ අමේ රාවණා රජුගේ කාලයේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයයි. බලන්න මේ දිය ඇලි සහ කඳු. ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබේ ජීවිතය සාමයෙන් පිරී ඉතිරී යන්නට ලැබේවා. මේ ගමන දිගුවත් ඔහුගේ දෑර්ය නොසැගී පැවතුනේ. සීතා බලන්න මේ වනාන්තරය කොතරම් සුන්දරද කියලා. ඔව් රාම. නමුත් මට අපේ මාලිගාව මතක් වෙනවා. කාමකාමී වනාන්තරය තුල රාවණා සහ සීතා සැනසීම සොයාගත්ත. මගේ ස්වාමීනි. අහෝ රාම මම ඔබෙන් පැහැදුනෙමි. මාගේ ආදරය පිළිගෙන මගේ ස්වාමි පුරුෂයා වන්න. මා දැනටමත් සීතානං එක් භාර්යාව. ඔබ කවුද? උතුම් පුරුෂයානෙනි. ඔබ දෙවියෙකු වැනි. කුමටද මේ වනයට? මම දසරථගේ පුත් රාම වෙමි. මා සමග එන්න. මං ඔබට සතුට දෙන්නම්. මට එය කල නොහැක. මම මේකට පලි ගන්නවා. ඔබේ සහෝදරියට මේ දේ කරපු රාමව මරන්න. සීතා කියන්නේ ලස්සන කෙනෙක්. ඇයව ගන්න. රාමගේ උද්දච්චකම බිඳද. ඔබේ රූප මාරු කරන කලාව ඉතා ප්‍රසිද්ධයි මාරීච. දැන් ලෝකය වශී කරන සුන්දර රන්මුවෙක් වන්නට පත්වන්න. බලන්න මගේ ස්වාමීනි පුදුම රන්මුවෙක්. කරුණා කරලා මට අල්ලලා දෙන්න. නින්න නානු බිට්ටිල්ලා. අතිශයින් රූමත් රන්මුවා විශාල ගසක් පිටුපස සැඟවී ගියේය. රාමකුමරු තම දුන්න ඔසවා තීරණාත්මක මොහොත සඳහා සූදානම් විය. අනේ ලක්ෂ්මණ මල්ලි බලන්න අයි ඔයාට මේක ඒප කියන්නේ. මට බය හිතෙනවා. අක්කා මේක මයාවක් වෙන්න පුළුවන්. අයියේ ගිහිල්ලා රාමව හොයන්න. මම රමව හොයාගන්නකන් ඔයත පිත්ත වෙන්න එපා. ලක්ෂ්මණ රාම සොයා යයි. ලක්ෂ්මණ රාම සොයා වනයට යයි. තාපස වෙසින් පැමිණේ. මේ අතර රාවණා තාපස වෙසින් පැමිණේ. Sita comes out of the line to help the ascetic who asks for alms. දේවිය මට දානයක් දෙන්න. ඕම් පාපර්තම් දේවී කියක් දේනවාදා. At that moment, Ravana took his true form and kidnapped Sita. ද්‍රෝහියා. අනේ රාවණ මාව නිදහස් කරන්න. මගේ රාම මා වෙනුවෙන් එයි. දැන් ඔබ මගේ සීතා කිසිවකුට ඔබ බේරාගත නොහැක. මහා රාවණා රජු සිය පුෂ්පකයානයෙන් ලංකාවට ආපසු පැමිණේ. ස්වාමී ලක්ෂ්මණ ಪ್ರಣಾಮೆ ಜನಕಿ ಸುವರ್ಣ ಲಂಕಕ್ಕೆ ಸ್ವಾಗತ. ನನ್ನ ಜೊತೆಗೆ ನೇನು ಏ ಸಾಮ್ರಾಜ್ಯದ ಅರಸಿಯಗು. ಸೀತಾ ಒಬ್ಬ ಮಾಗೆ ರಜಿನವಿಯ ಯುತುಯಿ. ಒಬ್ಬಟ ಅವಶ್ಯ ಸಿಯಲ್ಲ ಮಾ ಸತು ඇත. මම ඔබගේ නොවෙමි රාවණ. මාගේ එකම ස්වාමියා රාමය. සීතා! සීතා!
ඔයා කොහෙද? රාම. ඒ දුෂ්ට රාවණා තමයි සීතාව පැහැරගෙන ගියේ. ඔහු ලංකාවට ගෙනිච්චා. සුග්‍රීව, මට සීතාව බේරගන්න ඕන. ඔයා මට උදව් කරනවද? අපි ඔයත් එක්ක ඉන්නවා රාම. අපි රාවණව පරද්දනවා. මේ සාගරය තරණය කර හේතු ලංකාවට ළංගා විය යුතුයි. ඉස්සරහට යන්න. අවාඩ්ඩානයෙන් ඉන්න. අනේ රාම, ඔබගේ මව්වන සිතා දේවියන් කොහෙද? මම එව සොයා ගත්තා. මම රාමගේ දූතයා. ඔහු හොඳින් සිටින අතර ඉක්මනින් ඔබ බේරා ගැනීමට පැමිණෙනු ඇය. බලාපොරොත්තු සුන්කර නොගන්න. මම ලංකව විනාශ කරනවා. හෝත මත කරන්න පුළුවන් දෙයක් නැහැ. මෝ මරල දහන්. අශෝකවතිකාව බෙරගනිල්ල. ඔබ අවසානයේ අසුවිය හනුමන්. නාගපාශයට එරෙහිව ඔබේ ශක්තිය නිෂ්ඵලයි. මේ කවුද මේ වඳුරා? මේ සිරකරුවක් ගන්න. දණ්ඩුකමක් ලෙස ඔහුගේ වලිගයට ගිනි තියන්න. රන් ලංකාව දැවෙයි. මේව ශ්‍රී රාම්ගේ බලයයි. මම සීතාව සොයාගත්තා. ඇය ලංකාවේ සිරවී සිටිනවා. යුද්ධයට සූදානම් වන්න. අපි ලංකාවේ සතුරන්ට දැම් පහර දිය යුතුයි. වේනත් මාර්ගයක් නැහැ. ඔබේ අන පරිදි මහරජ. උස්සන්න. කාලාව අපේ. රාම් දෙවියන්ට ජයවේවා. අන් යුදය අරම්භ වෙනවා. අපි ජයග්‍රහණය කරන්න ඕන. දිනවන්න. කුම්භකර්ණ සෙනපති පරදුනා. බලයුත්තේ ඉන්ද්‍රජිත් සෙනපති. රාමාට මාව පරද්දන්ට බැහැ. රාවණ, ඔබේ ඔත්තනෝමතික පාලනය අද අවසන් වෙනවා. මෝඩයා මම අමරණීයයි. මහා සංග්‍රාමයේ උච්චතම අවස්ථාවට පත්විය. කර්මය දිනයි. මගේ ස්වාමී ಯುವಯು ರಾಮ ಅಯೋಧ್ಯ ರಾಜೀನಾಮಾ ಕರವೆ. ಓಂ ನಮಃ ಶಿವಾಯ.